හෙලෝ ගයිස්. පොඩි අකරතැබ්බයක් වුණා. ඒක කියන්නයි ආවේ. ගෙදර එනකොට කොයි ටැංකියේ ෆිල්ටර් එක නැවතිලා කලින් යූස් කර කර හිටියේ මෙන්න මේ පම්ප් එක, සංසම් පම්ප් එකක්. පම්ප් එකේ ටික කාලෙකින් ඉඳන් ලෙඩක් එනවා. හිටපු ගමන් හදිස්සියම ෆෑන් පෙත්ත කරගෙන නැතුව යනවා. එතකොට මම සම්පූර්ණම මේක එළියට අරගෙන ෆෑන් පෙත්ත ආයි මොහොකින් හරි කරකෝලා කරලා දාන්න ඕනේ. ඒක නිසා එක දවසක් පැය 6ක් 7ක් වගේ මට මේක දාගන්න බැරුව ගිහිල්ලා දරා වෙලා වැඩි නිසා මගේ කොයි කෙනෙක් සෑහෙන අමාරු තත්යකටම ගිහිල්ලා ආයි කොහොම හරි සනීප වුණා යාට. ඒ නිසා මම තීරණය කළා මගේ මේ පම්ප් එක පොඩ්ඩක් අලුත් එකකට යන්න නිසා හොඳ වෝටර් ෆ්ලෝ එකක් කලින් තිබ්බ එකට වැඩිය වෝටර් ෆ්ලෝ එකක් තියෙන එකකට යන්න. ඒ නිසා මම ගොඩ දවසකින් ඉඳන් ගෙනල්ලා තිබ්බේ මට මේක රීප්ලේස් කරගන්න විදිය තිබ්බේ නැහැ. දැන් අද එද්දී මේක නැවතිලා නිසා මම පම්ප් එක මාරු කරා. මේක ඉතින් අලුතෙන් දාපු පම්ප් එක. මේක බෝයු බ්‍රෑන්ඩ් එකක එකක්. මම බොක්ස් එක පෙන්නන්නම්. මේක තමයි බොක්ස් එක. බෝයු XFP 1500 සබ්මර්සිබල් පම්ප් එකක්. පේන විදිහට හොඳ වෝටර් ෆ්ලෝ එකක් තියෙනවා. ඔයගොල්ලන්ට මේකට පේනවා. හොඳ වෝටර් ෆ්ලෝ එකක් යනවා. පම්ප් එකේ වීඩියෝ එකක් මම ඉස්සරහට අරන් එන්නම්. කොහොමද මේ පම්ප් එක මොනවද තියෙන ෆීචර්ස් ඒ වගේ දේවල් කියලා පොඩි වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු guys.